Hello everyone, after a long time, welcome back to K Diary by Dishi. ඉතින් මේ වීඩියෝ එක ලංකාවෙන් කොරියාවට එන්න බලාපොරොත්තු වෙන ඉස්ලන්ඩටත් ඒ වගේම මේ වෙද්දී කොරියාවට ඇවිල්ලා D4 වීසා එකෙන් කොරියාව ඉගෙන ගන්න ඉස්ලන්ඩටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු D4 වීසා එකෙන් කොරියාවේ ඉන්න ඉස්ලන්ඩ්ලා එයාලගේ වීසා එක D2 වලට මාරු කරද්දී, ඒ කියන්නේ D4 වීසා එක D2 වලට මාරු කරද්දී එයාලට තියෙන ඕන qualifications මොනවාද? ඒ වගේම documentation process එක වෙන්නේ කොහොමද? ආයම් පාරක් කොරියාවේ ෂෝමනි එකක් කරන්න ඕනද? මෙන්න මේ වගේ දේවල් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මෙන්න මේ D4 වීසා එක ගත්තාම D4 වීසා එක කියන්නේ Korean Language Studies වීසා එක. එතකොට මෙන්න මේ D4 වීසා එක ලංකාවෙන් කොරියාවට යන ස්ටුඩන්ට් කෙනෙක්ට මාස 6කට තමයි මුලින්ම හම්බෙන්නේ. එතකොට මෙන්න මේ මාස 6කට හම්බෙන D4 වීසා එක ඔයාට පුළුවන් ඒ මාස 6 වුණාට පස්සේ වීසා එක්ස්ටෙන්ෂන් එකකින් තව මාස 6කට දික් කරගන්න. මෙන්න මේ විදියට ඔයාට පුළුවන් මෙන්න මේ D4 වීසා එකේ අවුරුදු 2ක් වෙනකන් කොරියාවේ රැඳී සිටින්න. එතකොට මෙන්න මේ D4 වීසා එකෙන් ලැන්ග්වේජ් ස්කූල් එකේ ස්ටඩීස් කරන ස්ටුඩන්ට් කෙනෙක්ට එයා කැමති නම් D4 වීසා එකේ මාස 6ක් හිටියට පස්සේ එයාට පුළුවන් එයාගේ වීසා එක D2 වීසා එකට මාරු කරන්න. එතකොට මෙන්න මේ D2 වීසා එකට මාරු කරන්න ඔයාලට පුළුවන් වෙන්නේ ඉන්ටේක් දෙකකදී විතරයි. ඒ මාර්ච් ඉන්ටේක් එකයි සැප්තැම්බර් ඉන්ටේක් එකේදී විතරයි. එතකොට ඔයාලා ලැන්ග්වේජ් ස්කූල් එකට ජූන් ඉන්ටේක් එකේ හෝ ඩිසැම්බර් ඉන්ටේක් එකේ ආව ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට D4 වීසා එක D2 වීසා එකට මාස 6කින් මාරු කරන්න බෑ. ඔයාලට මාරු කරන්න පුළුවන් වෙන්නේ මාස 9ක් වගේ කාලෙකදී. ඒ කියන්නේ ජූන් ඉන්ටේක් ආව ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට ඊළඟට මුලින්ම හම්බෙන ඉන්ටේක් එක වෙන්නේ සැප්තැම්බර් ඉන්ටේක් එක. හැබැයි ඒ සැප්තැම්බර් ඉන්ටේක් එක වෙද්දී ඔයා D4 වීසා එකේ ඉඳලා තියෙන්නේ මාස 3ක් වගේ කාලයක්. මාස 3ක් වගේ කාලෙකින් ඔයාට ඔයාගේ D4 වීසා එක D2 වලට මාරු කරන්න බෑ. ඔයා අනිවාර්යයෙන්ම මාස 6ක් D4 වීසා එකේ ඉන්න ඕන. එතකොට එහෙම වුණාම ඔයාට ඔයාගේ වීසා එක D2 වලට මාරු කරන්න පුළුවන් වෙන්නේ මාර්ච් ඉන්ටේක් එකේ. එතකොට ඒ වෙද්දී ඔයා මාස 9ක් වගේ කාලයක් D4 වීසා එකේ ඉන්න ඕන. එතකොට මෙන්න මේ ලංකාවෙන් ලැන්ග්වේජ් ස්ටඩීස් වලට කොරියන් යුනිවර්සිටිස් වලට එන ගොඩක් ස්ටුඩන්ට්ලා අවුරුද්දකට පේමන්ට් කරලා තමයි එන්නේ. එතකොට යාළුවට තියෙන තව ප්‍රශ්නයක් තමයි මෙන්න මෙහෙම මාස 6න් D2 වීසා එකට මාරු වෙද්දී ටියුෂන් පේමන්ට් එකෙන් රිෆන්ඩ් එකක් වෙනවද කියලා. ඔව් එහෙම රිෆන්ඩ් එකක් වෙනවා. ඔයා මාස 6කින් D2 වීසා එකට මාරු වෙනවා නම් ඔයාගේ ඉතුරු මාස 6 ටියුෂන් පේමන්ට් එක ඔයාට රිෆන්ඩ් වෙනවා. ඒ වගේම තමයි ජූන් හෝ ඩිසැම්බර් ඉන්ටේක් වල ආපු ස්ටුඩන්ට් කෙනෙක් නම් එතකොට ඔයා මාස 9කින් තමයි D2 වීසා එකට මාරු වෙන්නේ. අන්න එහෙම කෙනෙක් නම් ඔයාට ඉතුරු මාස 3 ටියුෂන් පේමන්ට් එක රිෆන්ඩ් වෙනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ D4 වීසා එකෙන් D2 වීසා එකට මාරු වෙන ස්ටුඩන්ට් කෙනෙක් තියෙන්න ඕන ක්වොලිෆිකේෂන් මොනවාද කියලා. එතකොට ඔයා D4 වීසා එකෙන් D2 වීසා එකට මාරු වෙද්දී කැටගරිස් 3කට මාරු වෙන්න පුළුවන්. D21 associate degree, D22 bachelor degree, D23 masters program. එතකොට මෙන්න මේ තුනට මාරු වෙන්න පුළුවන්. එතකොට අපි එකින් එකට බලමු මෙන්න මේ තුනට මාරු වෙන්න තියෙන්න ඕන ක්වොලිෆිකේෂන් මොනවාද කියලා. ඔයා කොරියන් ට්‍රැක් එකෙන් මෙන්න මේ D21 වලට මාරු වෙන කෙනෙක් නම් ඔයාට ටොපික් ලෙවල් 2 තියෙන්න ඕන. එහෙම නැත්නම් සමහර යුනිවර්සිටිස් වල පුළුවන් ලැන්ග්වේජ් ස්කූල් එකේ ලෙවල් 2 ඒ කියන්නේ EGAP එක පාස් නම් මෙන්න මේ D21 වලට මාරු වෙන්න පුළුවන්. හැබැයි ඔයා ග්‍රැජුවේට් වෙද්දී ටොපික් ලෙවල් 3 කම්ප්ලීට් කරලා තියෙන්න ඕන. ඒ වගේම තමයි ඔයා D22 වලට මාරු වෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට ටොපික් ලෙවල් 3 තියෙන්න ඕන. හැබැයි සමහර යුනිවර්සිටිස් වල විතරක් ගොඩක් අඩු යුනිවර්සිටි ප්‍රමාණයක විතරක් ටොපික් ලෙවල් 2 වලින් මෙන්න මේ D22 වලට ඇතුළත් වෙන්න පුළුවන්. D22 වලට මාරු වෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා ග්‍රැජුවේෂන් එකට කලින් ටොපික් ලෙවල් 4 කම්ප්ලීට් කරලා තියෙන්න ඕන. ඒකත් හැම යුනිවර්සිටි එකකම නෙවෙයි සමහර යුනිවර්සිටිස් වල විතරයි. එතකොට ඒ වගේම තමයි මෙන්න මේ D4 එකෙන් D23 වලට මාරු වෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට ටොපික් ලෙවල් 3 හෝ 4 සමහර යුනිවර්සිටිස් වල විතරක් ටොපික් ලෙවල් 4 ඉල්ලනවා. එතකොට මෙන්න මේ ටොපික් ලෙවල් 3 හෝ 4 තියෙන්න ඕන. ඒ වගේම ඔයාට බැචලර් ඩිග්‍රී එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ වගේම තමයි සමහර ස්ටුඩන්ට්ලා ඉන්නවා D4 එකෙන් පස්සේ D2 එකට මාරු වෙද්දී ඉංග්‍රීසි ට්‍රැක් එකෙන් මාරු වෙන අය. ඒතර අන්න එහෙම ඉංග්‍රීසි ට්‍රැක් එකෙන් මාරු වෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් D21, D22, D23 කියන මේ තුනෙන් කොයිකට මාරු වුණත් ඔයාට ඕන වෙන්නේ IELTS වල 5.5 කියන බෑන්ඩ් ස්කෝර් එක. හැබැයි මෙන්න මේ වෙද්දී සමහර යුනිවර්සිටිස් වල ඉතාමත් අඩු යුනිවර්සිටිස් ප්‍රමාණයක IELTS 6 ඉල්ලනවා. ඒක ගොඩක් අඩු යුනිවර්සිටි ප්‍රමාණයක විතරයි එහෙම ඉල්ලන්නේ. අනිත් හැම යුනිවර්සිටි එකකටම IELTS 5.5 වලින් ඔයාලට මෙන්න මේ කියන කැටගරිස් තුනට ඇතුළත් වෙන්න පුළුවන්.
ඊළඟට අපි බලමු මෙන්න මේ D4 එකෙන් D2 visa එකට මාරු වෙද්දී කොරියාවේ ස්ටුඩන්ට් කෙනෙක් ආපහු පාරක් ෂෝමනි එකක් කරන්න ඕනද කියලා. ඔව් ඔයා ආපහු ෂෝමනි එකක් කරන්න ඕන. බැංක් ස්ටේට්මන්ට් මුකුත් සබ්මිට් කරන්න ඕන නැහැ. බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් එකක් විතරයි සබ්මිට් කරන්න ඕන. එතකොට මෙන්න මේ බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් ගද්දී මේකෙත් මෙන්න මේ අපි පෙන්වන්න ඕන මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා යුනිවර්සිටි එකකින් යුනිවර්සිටි එකට. එතකොට තමන් ඉන්න ඒ කියන්නේ තමන් ලැන්නේ ස්ටඩීස් කරන යුනිවර්සිටි එකේම D2 වලට මාරු වෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් කොරියන් වොන් 800ක වගේ බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් එකක් සබ්මිට් කරන්න ඕන. ඒ වගේම තමයි ඔයාගේ ලැන්නේ ස්ටඩීස් කරපු යුනිවර්සිටි එකෙන් කොරියාවේ තියෙන ප්‍රයිවට් යුනිවර්සිටි එකකට D2 වලට මාරු වෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් කොරියන් වොන් 1600ක් ඒ වගේම තමයි සෝල් පැත්තට වගේ වෙන තියෙන සමහර යුනිවර්සිටිස් වල කොරියන් වොන් 2000ක බැලන්ස් කන්ෆර්මේෂන් එකකුත් සබ්මිට් කරන්න ඕන. ඒ වගේම තමයි ඔයා ඉන්න ලැන්ග්වේජ් ස්ටඩීස් කරන යුනිවර්සිටි එකෙන් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට D2 වලට මාරු වෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් කොරියන් වොන් 1300ක් සමහර වෙලේ කොරියන් වොන් 800කුත් වෙන බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් සබ්මිට් කරන්න ඕන. එතකොට මෙන්න මේ බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් කොරියාවේ තියෙන බැංක් එකක කෙන ස්ටුඩන්ට්ගේ නමින් තියෙන account එකකින් ගත්ත බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් එකක් වෙන්න ඕන. මේ බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් ගනිද්දී ඔයාලට බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් දෙකක් ඕන වෙනවා. එකක් ඔයාගේ යුනිවර්සිටි ඩොකියුමන්ට් එක සබ්මිට් කරන්න. අනිත් එක ඔයාගේ වීසා ඩොකියුමන්ට් එක සබ්මිට් කරන්න. එතකොට මෙන්න මේ වීසා ඩොකියුමන්ට් එක සබ්මිට් කරන බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් එක within 30 days ගත්ත බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් එකක් වෙන්නත් ඕන. ඊළඟට අපි බලමු මෙන්න මේ D4 එකෙන් D2 එකට මාරු වෙන ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා. එතකොට කලින් කිව්වා වගේම ඔයා ඉන්න ලැන්ග්වේජ් ස්ටඩීස් කරන යුනිවර්සිටි එකේම D2 වලට මාරු වෙන කෙනෙක් නම් ඔයාට ගොඩක් දුරට ඇඩිෂනල් ඩොකියුමන්ට්ස් ඕන වෙන්නේ නැහැ. ඔයාට ඕන වෙන්නේ බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් එකක් විතරයි. හැබැයි ඔයා යුනිවර්සිටි එකෙන් වෙන යුනිවර්සිටි එකකට යන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට ඕන වෙනවා අර ඔයා ලංකාවේදී කොරියාවට එන්න ඩොකියුමන්ට්ස් හදපු විදිය තියෙනවානේ. අන්න ඒ විදිහටම ට්‍රාන්ස්ලේට් කරලා ෆොරින් මිනිස්ට්‍රි එකේ සර්ටිෆයි කරලා ආයමත් කොරියන් එම්බසි එකේ සර්ටිෆයි කරලා හදා ගන්න ඕන. ඔයාගේ අම්මගේ තාත්තගේ බර්ත් සර්ටිෆිකේට් 3, ඒ වගේම අම්මගේ තාත්තගේ ID ට්‍රාන්ස්ලේට් 2, ඒ වගේම ඔයාගේ O level, A level, school leaving certificates සහ ඔයා D2 3 කියන කැටගරි එකට මාරු වෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක සහ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක මෙන්න මේ ඩොකියුමන්ට්ස් ඔක්කොම ට්‍රාන්ස්ලේට් කරලා ෆොරින් මිනිස්ට්‍රි එකේ සර්ටිෆයි කරලා කොරියන් එම්බසි එකේ සර්ටිෆයි කරලා තියෙන්න ඕන. දැන් අපි කලින් කතා කරේ යුනිවර්සිටි එකට සබ්මිට් කරන්න ඕන ඩොකියුමන්ට්ස් ගැනනේ. අපි ඊළඟට බලමු වීසා එකට ඔයා සබ්මිට් කරන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. එතකොට මෙන්න මේ වීසා එකට ඔයා සබ්මිට් කරන්න ඕන වීසා ඇප්ලිකේෂන් ෆෝම් එක, ඒ වගේම වීසා එකට ගෙවන වීසා ෆී එක, ඔයාගේ පාස්පෝර්ට් එක, අලයින් රෙජිස්ට්‍රේෂන් කාඩ් එක, ඒ වගේම ඔයාගේ යුනිවර්සිටි ඇඩ්මිෂන් ලෙටර් එක සහ ඔයා යුනිවර්සිටි එකට ටියුෂන් පේමන්ට් කරපු ඒ සර්ටිෆිකේට් එක. මෙන්න මේ ටික ඔයාගේ වීසා ප්‍රොසෙස් එකේදී ඩොකියුමන්ට්ස් විදිහට සබ්මිට් කරන්න ඕන. ඊළඟට අපි බලමු මෙන්න මේ D4 එකෙන් D2 එකට මාරු වෙද්දී ඔයාට ස්කෝලර්ෂිප් හම්බ වෙනවද කියලා. මෙන්න මේ ස්කෝලර්ෂිප් ගත්තාම ඔයාට ස්කෝලර්ෂිප් කැටගරි දෙකකට හම්බ වෙනවා. එකක් තමයි ලින්ක් ස්කෝලර්ෂිප්. මෙන්න මේ ලින්ක් ස්කෝලර්ෂිප් කියලා කියන්නේ ඔයා D4 එකේ ඉන්නවාගේ ලැන්ග්වේජ් ස්ටඩීස් කරන යුනිවර්සිටි එකේම D2 එකට මාරු වෙද්දී ඔයාට 15%ක් 20%ක් වගේ පර්සන්ටේජ් එකකින් ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා. ඒක තමයි ලින්ක් ස්කෝලර්ෂිප් එක කියලා කියන්නේ. ඒ වගේම තමයි අනිත් එක ඇකඩමික් ස්කෝලර්ෂිප් එක. ඒ කියන්නේ ඔයාගේ ටොපික් ලෙවල් එකට හෝ ඔයාගේ IELTS බෑන්ඩ් ස්කෝර් එකට හම්බ වෙන ස්කෝලර්ෂිප් එක. එතකොට ඔයා මෙන්න මේ IELTS වල 7.5 වගේ බෑන්ඩ් ස්කෝර් එකක්, ඒ වගේම තමයි ටොපික් වල level 4-5 වගේ තියෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් මෙන්න මේ ඇකඩමික් ස්කෝලර්ෂිප් එක 100%ක් වෙනකන්, ඒ කියන්නේ full ස්කෝලර්ෂිප් එකක් වෙනකන් ඔයාට ගන්න අවස්ථාව තියෙනවා. එතකොට මෙන්න මේ D4 වීසා එකෙන් D2 වීසා එකට මාරු වෙද්දී ඔයාලා ප්‍රධානවම දැනගන්න ඕන දේවල් ටික තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරේ. ඒ වගේම තමයි මෙන්න මේ D4 වීසා එකෙන් D2 වීසා එකට මාරු වෙද්දී තව තියෙනවා ට්‍රාන්ස්ෆර් ස්ටුඩන්ට් කෙනෙක් විදියට මාරු වෙන ඔප්ෂන් එකක්. ඒතර මෙන්න මේ ඔප්ෂන් එක ගැන ඉස්සරහට මම අලුත් වීඩියෝ එකකින් කතා කරන්නම්. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. ඉස්සරහටත් මේ වගේ ඔයාලට වටින වීඩියෝ වලින් හම්බෙමු.